අයිබෝන් ළමයි අදත් අපි වැදගත් ගනුදෙනුවක් කතා කරන්න යන්නේ වැට් සම්බන්ධව එකතු කළාගේ මත බදු ඒ ලෙවල් වල පාඩම් විශාල ප්‍රමාණයකට වැදගත් වෙන ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණය මූලික සටහන් පොත් තනි පුද්ගල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන ඊට පස්සේ සමාගම් වල සමහරට හවුල් ව්‍යාපාර පාඩම් විශාල සංඛ්‍යාවට වැදගත් වෙන ගනුදෙනුවක් සහ ගොඩාක් අය ටිකක් අපහසුතාවයට පත්වන ගනුදෙනුවක් අපි බලමු මුලින්ම මේ වැට් වල ක්‍රියාකාරීත්වය කොහොමද මේ වැට් කියන එක ව්‍යාපාරේ ක්‍රියා කරන්නේ අපි ඊට පස්සේ අපි බලමු මේ වල මූලිකාංග ඊට පස්සේ අපි බලමු මේවා කොහොමද ගිණුම්ගත කරන්න කියලා හොඳයි අපි ගමු මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා මේ ව්‍යාපාරයේ නම AB ව්‍යාපාරය මේ ව්‍යාපාරය කරන්නේ ජෑම් හදන එක ජෑම් බෝතලයක් ජෑම් හදන එක කරන්නේ මේගොල්ලන් මේ ජෑම් බෝතලයක් විකුණන්නේ විකුණුම් මිල රුපියල් 300යි විකුණුම් මිල රුපියල් 300යි මේ ජෑම් බෝතලේ රුපියල් 300ට විකුණනකොට කාටද පාරිභෝගිකයන්ට මේ ඉන්නේ පාරිභෝගිකයෝ 300ට විකුණන්න යනකොට මේකට මැදිහත් වෙනවා රජේ මේ ඉන්නේ රජේ AB සමාගමට කියනවා 300ට ඔක විකුණුවට කමන්නේ ඕකට 100%ක බද්දක් එකතු කරන්න එකතු කළාගේ මතු බද්දක් 100%ක බද්දා. එතකොට මේ 100%ව ගණනය කරන්න ළමයි විකුණුම් මිල මත 300ට 100%ක් කියන්නේ 45ක්. 45ක බද්දක් එකතු කරලා මේක විකුණන්න කියනවා 345ට. එතකොට පාරිභෝගිකයා මේක මිලදී ගන්නේ රුපියල් 345ට. රුපියල් 345ක මේ පාරිභෝගිකයා මේ AB කියන ජෑම් සමාගමට දුන්නට පස්සේ AB ජෑම් සමාගම රුපියල් 300ක් තියාගෙන මේ 45 යවනවා රජයට. රුපියල් 45 යවනවා රජයට. ඒක කාර්තුබේ වශයෙන් තමයි යවන්නේ. එතකොට මේගොල්ලන්ගේ විකුණුම් විදියට සටහන් කරන්න ඕන රුපියල් 300 මේ 45 මේ ජෑම් සමාගමට අයිති කොටසක් නෙවෙයි රජයට අයිති එකක්. ඒක නිසා මේ කොටස අපිට වගකීමක් බවට පත් වෙනවා. එතකොට භාණ්ඩ විකිණීමේදී මේ ජෑම් සමාගම හැසිරෙන්නේ වැට් බදු එකතු කරන්නෙක් විදියට. රජය වෙනුවෙන් වැට් බදු එකතු කරලා ඒකෙන් වැට් බද්ද කාර්තුමේ වශයෙන් රජයට ප්‍රේෂණය කරනවා. ඕක තමයි වැඩේ මේ වැට් බදු විකුණුම් වලට අදාළ ක්‍රියාවලිය. ඇත්තටම මෙතනදී වැට් වල සැබෑම බදු බර දරන්නේ පාරිභෝගිකයා. මොකද පාරිභෝගිකයා තමයි 345ක් ගෙවන්න ඕන. ජෑම් සමාගම 300ක් තියාගෙන රජයට යවනවා රුපියල් 45. ඊළඟට බලමු ළමයි මේ විකුණුම් ක්‍රියාවලිය මේ ගැනුම් ක්‍රියාවලිය. අපි හිතමුකෝ M කියලා තව සමාගමක් තියෙනවා. මේ සමාගම කරන්නේ මේ හිස් ජෑම් බෝතල් හදන එක. වීදුරු අපි දන්නවා වීදුරු ජෑම් බෝතලයක නෙන්නේ නේද? මේ වීදුරු බෝතලේ හදන එක තමයි M සමාගම කරන්නේ. මේ ජෑම් සමාගම හිස් බෝතලේ ගන්නේ මේ M කියන සමාගම. එතකොට අපි හිතමු මේ හිස් බෝතලයක් මේ ජෑම් සමාගම මේ M සමාගම මේ ජෑම් සමාගමට විකුණන්නේ රුපියල් 100කට කියලා. විකුණුම් මිල රුපියල් 100යි. රජය මේගොල්ලන්ටත් කියලා තියෙන්නේ ඔයා කීයට වික්කත් කමන්නේ ඕකට වැට් බද්දක් එකතු කරන්න 100%ක කියලා. 100ට 115ක් කියලා කියන්නේ 15යි. එතකොට මේක ජෑම් සමාගමට හිස් බෝතලේ විකුණන්නේ රුපියල් 115ට. එතකොට AB සමාගම මේ M සමාගමට මේ හිස් බෝතලයක් මිලදී ගැනීම සඳහා රුපියල් 115ක් ගෙවන්න ඕන. M සමාගමත් මේකෙන් රුපියල් 100ක් තියාගෙන මේ 15ක් යවනවා රජයට. හරි. එතකොට මේ AB සමාගමට මේ භාණ්ඩ වලට අදාළව මුදල් ගෙවීම සඳහා ඉන්වොයිසියක් තමයි එන්නේ. M සමාගමෙන් ඉන්වොයිසියක් එනවා AB සමාගමට. ඒ ඉන්වොයිසියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා
මෙන්න මේක විකුණුම් මිල, මෙන්න වැට් අගය, මෙන්න වැට් සහිත විකුණුම් මිල කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට මේ MD සමාගම රජයෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඇයි අපි ඕගලන්ට හැම ජෑම් බෝතලයකින්ම රුපියල් 45 ගානේ වැට් බදු එකතු කරලා දෙනවා. ඇයි අපේනුත් වැට් බද්දක් අය කරන්නේ රුපියල් 15 ගානේ හිස් බෝතලයක් ගන්න හැමතිස්සෙම. ඒක අසාධාරණයි නේද කියලා අහනවා. එතකොට රජය කියනවා කලබල වෙන්න එපා. ඔයා හැම ජෑම් බෝතලයකින්ම රුපියල් 45ක වැට් බද්දක් අපිට එකතු කරලා දෙනවානේ. ඒ වැට් බද්දෙන් ඔයා ගෙවන වැට් බද්ද හිස් බෝතලයක් වෙනුවෙන් රුපියල් 15ක වැට් බද්දක් ගෙවනවානේ. අන්න ඒක අඩු කරලා ඉවර වෙලා රුපියල් 30ක් රජයට එව්වම ඇති. එතකොට AB කියන ජෑම් සමාගම 45ක් එකතු කරගත්තට මෙයා හිස් බෝතල් ගද්දී ගෙවන රුපියල් 5 අඩු කරලා 30ක් තමයි රජයට යවන්නේ. එතකොට ඇත්තටම මේකේ බදු බර දාලා තියෙන්නේ කවුරු විසින්ද? පාරිභෝගිකයා. AB සමාගම සතයක්වත් වැට් බදු ගෙවලා නැහැ. ජෑම් බෝතලයක් විකුණද්දී එකතු කරගන්න වැට් බද්ද රුපියල් 45, හිස් බෝතල් ගද්දී මේ ගෙවන රුපියල් 15ට හිලව් කරන්න අවසර දෙනවා. අන්න අලුත් වචනයක් හිලව් කරන්න. ඒ කියන්නේ එකතු කරගන්න එකෙන් අනිත් අගේ අඩු කරලා සුද්ධ අගේ තමයි රජයට සම්ප්‍රේෂණය කරන්නේ. ඕක තමයි වැට් බද්දේ කතාව. අපි බලමු ඊළඟට කොහොමද වැට් බද්දේ ගිණුම්කරණය කරන්න කියලා. වැට් බදු වලට අදාළ ගිණුම් කරන කටයුතු කරන්නේ කොහොමද කියලා. හොඳයි, අපි වැට් වලට අදාළව උදාහරණයක් අභ්‍යාසයක් සාකච්ඡා කරමු. ඊට කලින් කියන්න ඕන ළමයි මේ වැට් බදු වලට අදාළ වැට් බදු ප්‍රතිශතය ගැන අපි දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට පේපර් එකේ දෙනවා වැට් බදු ප්‍රතිශතය 100ට 8ද 10ද 12ද 15ද 18ද කියලා. මොකද ලංකාවේ වැට් බදු ප්‍රතිශතය කාලෙන් කාලට වෙනස් වෙනවා. එතකොට අපිට ඒක දෙනවා. ඒක නිසා අපි ඒක ගැන ලොකුවට වොරි වෙන්න ඕනේ නැහැ. නැත්නම් වැට් අගේ කීයද කියලා දෙනවා. එතකොට අපිට ඒ අගයන් ආදේශ කරලා ගාණ හදාගෙන යන්න තියෙන්නේ. හොඳයි, අපි බලමු. අපිට තියෙනවා ණයට විකුණුම් 2,30,000යි, එහි ඇතුළත් වැට් ප්‍රමාණය 30,000යි. ණයට ගැනුම් රුපියල් 1,15,000යි, එහි ඇතුළත් වැට් ප්‍රමාණය 15,000යි. ඉතින් මේ ගාණ හදන්න අපි T ගිණුම් ඇඳගත්ත පහක්: ණයගති පාලන ගිණුම, ණය හිමි පාලන ගිණුම, විකුණුම් ගිණුම, ගැනුම් ගිණුම සහ වැට් පාලන ගිණුම. ඒතකොට මේ දිත්ත සටහන් හිතද්දී මෙන්න මේ විදිහට හිතන්න ගන්න. ඒ සඳහා මේක අපි කඩා ගමු. මේ දීලා තියෙන අගයන් වැට් රහිත විකුණුම් ප්‍රමාණය, වැට් ඒ විකුණුම් මත තියෙන වැට් ප්‍රමාණය සහ වැට් සහිත විකුණුම් ප්‍රමාණය. වැට් සහිත විකුණුම් 2,30,000ක් තියෙනවා නම් ඒ තුල අඩංගු වැට් ප්‍රමාණය 30,000ක් කියලා කියනවා නම් වැට් රහිත අගය වෙනවා රුපියල් 2,02,000ක්. එතකොට ළමයි දිත්ත සටහන මේ විදිහට හිතන්න. එතකොට පහසුයි වැඩේ, ලේසි. පියවර දෙකකට හිතුවොත් වැඩේ ලේසි. බලන්න වැට් රහිත විකුණුම් වලට සාමාන්‍ය ණයට විකුණුම් වල දිත්ත සටහන මොකද්ද? සාමාන්‍ය ණයට විකුණුම් වල දිත්ත සටහන ණයගති පාලන හර විකුණුම් බැර 2,02,යි. ඒක අපි දන්නවා. හරිද? 2,02,ක් ණයගති හර වෙනවා, විකුණුම් බැර වෙනවා 2,02,ක්. මේක ලියනවා අපි ණයගති පාලන කියලා, මේක ලියනවා අපි විකුණුම් කියලා. හරි, මේක හරි. ඊට පස්සේ වැට් එක හිතන්න. හැමතිස්සෙම වැට් එකේ හිතද්දී මෙන්න මේ ණයගතියා හරි ණය හිමියා හරි බේස් කරන් හිතන්න. එතකොට වැඩේ ලේසි. මේ මෙහෙම හිතන්න ගන්න. වැට් එකේ හිතද්දී විකුණද්දී ණයගතියා හර වුණා නම් ඒක මත වැට් එකත් ණයගතියා හර වෙනවා. ඒ කියන්නේ ණයගති පාලන ගිණුම 30,000ක් හර වෙනවා. ණයගති පාලන හර නම් වැට් පාලන ගිණුම බැර වෙනවා රුපියල් 30,000ක්. එතකොට මේක ලියනවා අපි ණයගති පාලන කියලා. මේක අපි ලියනවා වැට් පාලන කියලා. මම ආපහු කිව්වොත් ණයගතියා බේස් කරන් හිතන්න. විකුණද්දී ණයගතියා හර වුණා නම් ඒක මත වැට් එකත් ණයගතියා හර, මේක හර වුණා නම් වැට් පාලන ගිණුම බැර වෙනවා. තව කාරණාවක්, කවදාකවත් වැට් වල අගය විකුණුම් ගැනුම් ආපසු යවුම් වලට පවා එන්නේ නැහැ. හැමතිස්සෙම ඒවල තියෙන වැට් රහිත අගයන්. වැට් සහිත අගය හැමතිස්සෙම ණයගති සහ ණය හිමි පාලන ගිණුම් වල තමයි තියෙන්නේ. එතකොට මේකේ හරි ගනුදෙනුව
ඒක ඉවරයි. ඊට පස්සේ ණයට ගැනුම් වල අපි බලමු. අපි ඒකටත් කඩා ගමු. මේකේ තියෙන අගයන් ටික VAT රහිත ගැනුම්. ඊට පස්සේ ඒක තුල තියෙන VAT එක සහ VAT සහිත ගැනුම්. VAT සහිත ගැනුම් 1,15,000යි කියලා කියනවා. ඒක මත තියෙන VAT එක රුපියල් 15,000යි කියලා කියනවා. එහෙනම් VAT රහිත ගැනුම් වලගේ රුපියල් ලක්ෂයයි. මේකත් අර වගේමයි VAT රහිත ගැනුම් වලට පළවෙනියෙන්ම දිත්ත සටහන හිතමු. සාමාන්‍ය ණයට ගැනුම් වල දිත්ත සටහන ඒක අපි දන්නවා. ගැනුම් හර ණය හිමි පාලන ගිණුම බැර රුපියල් ලක්ෂයක් ගැනුම් හර වෙනවා. ණය හිමි පාලන ගිණුම ලක්ෂයක් බැර වෙනවා. මේක අපි ලියනවා ගැනුම් ගිණුම කියලා. ඊට පස්සේ මේක අපි ලියනවා ණය හිමි පාලන කියලා. ණය හිමි පාලන කියලා. හරි. ඊට පස්සේ අපි VAT එක හිතමු. අර වගේමයි විකුණුම් වලදී ණය ගැතිය බේස් කරගත්තා වගේ ගැනුම් වලදී ණය හිමියාගේ ඉඳන් අපි හිතන්න පටන් ගමු. ඒක හිතන්නේ කොහොමද? ගද්දි ණය හිමියා බැර වුණා නම් ඒක මත VAT එකත් ණය හිමියා බැර කරන්න රුපියල් 15000ක්. ණය හිමියා බැර නම් VAT පාලන ගිණුම රුපියල් 15000ක් හර වෙනවා. මේක ලියනවා අපි මොකක් කියලාද? ණය හිමි පාලන කියලා. මේක අපි ලියනවා මොකක් කියලාද? VAT පාලන කියලා. හරි. එතකොට බලන්න විකුණුම් සහ ගැනුම් ගිණුම් වල හැමතිස්සෙම තියෙන VAT රහිත අගයන්, ණයගැති සහ ණය හිමි පාලන ගිණුම් වල තියෙන VAT සහිත ගැනුම් සහ විකුණුම්, VAT පාලන ගිණුමේ VAT අගය අපිට දකින්න පුළුවන්. හරි.